ඔයාලා ඔක්කොටම සුබ උදෑසනක්. ඉතින් මම අදත් ආවා ඔයාලත් එක්ක බෙදා ගැනීමක් කරන්න අපේ ජීවිත ගැන. ඉතින් මං අද කතා කරන්න හදන මාතෘකාව නම් ටිකක් විශේෂ මාතෘකාවක්. ඒ මොකද කිව්වොත් ඔයාලා දන්නව ඇති මේ සමාජයේ බහුලව දකින්න තියෙන රෝගයක් තමයි දැන්. ඒ රෝගී ගැන තමයි මම මේ අද කතා කරන්න හදන්නේ ඔයාලත් එක්ක. මොකක්ද කියලා දන්නවද? ඒ රෝගේ තමයි ડિප්‍රෙෂන්. ડિප්‍රෙෂන් හේවත් විෂාදය. ඉතින් මේ රෝගය ගැන ඇත්තටම අත්දැකීමක් තියෙන කෙනෙක් හැටියට මට ඇත්තටම ඔයාලට ලොකු දෙයක් විස්තර කරලා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඇත්තටම මේ විෂාදය කියන රෝගය 65ක 70ක ජන කොට්ටාසයකට නොදවනුවත්වම ඒ ජනතාව දන්නේවත්ම නැතුව එයාව ගොදුරු වෙන රෝගයක් මේ ડિප්‍රෙෂන් කියන්නේ. ඉතින් කොහොමද මේ ડિප්‍රෙෂන් එක අපි අඳුනගන්නේ? ඒ වගේම ඇයි මේ ડિප්‍රෙෂන් කියන දේ අපි නොදැනුවත්වම හැදෙන්නේ? ඇත්තටම මේ ડિප්‍රෙෂන් කියන ලෙඩේ සද්ද නැතුව ඇවිල්ලා මහ භයානක විදියට ඉවර වෙලා යන රෝගයක්. ඉතින් අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ රෝගය ගැන. ඇත්තටම මේ අත්දැකීම මට තියෙනවා. මොකද මමත් ડિප්‍රෙෂන් හෙවත් විෂාදයේ රෝගයෙන් පෙළීච්ච කාන්තාවක් හැටියට මේ රෝගය ගැන හොඳාකාරවම දන්නවා. මොකද මේ රෝගය වැළඳිලා මේ රෝගෙන් එළියට ගන්න බැරුව දුක් විඳපු අඬපු තනි වෙලා ඉන්න බැරි වෙච්ච ලොකු පාළුවක් තනිකමක් දැනිච්ච මේ රෝගය නිසා ගොඩක් දුක් විඳ කෙනෙක් හැටියට මට කියන්න අත්දැකීමෙන් කියන්න පුළුවන් ඔයාලට ඇත්තටම මේ ડિප්‍රෙෂන් රෝගය කියන්නේ සුළුවෙන් අපිට තකන්න පුළුවන් රෝගයක් නෙවෙයි. ඇත්තටම අපිට ඒක පාලනය කරගන්න බැරි නම් අපි ඒකට නිසි ප්‍රතිකාර වලට අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ. කොහොමද මේ ડિප්‍රෙෂන් කියන එක අපිට හැදෙන්නේ කියලා කිව්වොත් ඔයාලා දැනුවත්ද? අපිට මේ ડિප්‍රෙෂන් රෝගය හැදෙන්නේ ඇත්තටම අපි කාර්යබහුල ජීවිතයක ඉන්න නිසා. ඇත්තටම හිතලා බලන්න අපි වෙනුවෙන් කාලයක් වෙන් කරේ කවදද කියන එක. අපි ගෘහයක් තුල ගත්තාම ඒ ගෘහය තුල වැඩ රාජකාරී එමටයි. ඒ කියන්නේ හරිම මම හිතන්නේ උදේ ඉඳන් ගැහැණු කෙනෙකුට කාන්තාවකට මම හිතන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් හරි විදිහට එක සීරුවට මම දන්නවා මේ ගෙදර ලොකු යුද්ධයක් තියනවා කියලා කාන්තාවක් හැටියට. ඉතින් මං හිතනවා අපිට මේ ડિප්‍රෙෂන් රෝගයෙන් බේරෙන්න පුළුවන් එක අවස්ථාවක් තමයි අපිට දරා ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා අපි වැඩ කරනවා නම් අනේ ඒකට කාව හරි උදව්වට ගන්න. ඒ වගේම අනිත් පැත්තට මම කියනවා අනේ කවදාවත් කාන්තාවකට තනියෙන් ගෙදර මේ දේවල් සේරම පටවන්න එපා. ඇත්තටම කසාද බැඳ පවුලක ස්වාමි පුරුෂයාගේ වගකීම මුදල් හොයලා පෝෂණය කරන එකම නෙවෙයි. තමන්ගේ කාන්තාවගේ ශරීර සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය ගැන විශේෂ අවධානයක් යොමු කරන එක තමයි ඇත්තටම හොඳම බලා ගැනීම. මොකද ඇඟෙන් ඉස්මතු වෙන රෝගයක් වගේ නෙවෙයි මේ මනස කඩම් වැටුනහම
ශරීරයේ ඇතුලෙන් වෙන මේ හෝමෝන් වෙනස්කම නිසා ඇතිවෙන මේ ડિප්‍රෙෂන් රෝගය නිසා එළියට කියා ගන්න බැරි සමාජයෙන් සමහරක් වෙලාවට කොන් වෙන සමහරක් මේ අය මම දන්නවා සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් කියලා කිව්වහම ඇත්තටම ඒ රෝගය ඇත්තටම කවදාවත් Tamanට හැදේ කියලා හිතාගෙන අනිත් කෙනා දිහා ගැන බලන්නේ නැහැ. ඔය අනිත් කෙනා ගැන හරි වෙනස් විදිහට බලනවා. ડિප්‍රෙෂන් තියෙන කෙනා ගැන හොඳට ඉන්න කෙනා බලන්නේ වෙනස්ම විදිහට. නමුත් එයා දන්නෙත් නැහැ සමහර විට එයාටත් විෂාදේ තියෙන්න පුළුවන්. ඒ නිසා අපි පළවෙනියටම කරන්න ඕනේ මේ රෝගයෙන් පෙළෙන කාන්තාවන්ට සමහරක් වෙලාවට පිරිමි අයටත් එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. මොකද පිරිමි අයටත් දරා ගැනීමේ ශක්තියේ සීමාවක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි ඒගොල්ලන්ට උදව් කරනවා මිසක් අපි ඇත්තටම එයාලව කොන් කරන්න හොඳ නැහැ. මගේ මතේ නම් ඒකයි. ඉතින් මේ ඔයාලා ડિප්‍රෙෂන් රෝගයෙන් පෙළෙනවා නම් පළවෙනි කාරණේ අනේ ඇත්තටම ඔයාලට මේ ඒ තියෙන රෙඩ රෝග ලක්ෂණ ළඟම ඉන්න කෙනෙකුට කියන්න උත්සුක වෙන්න. ඒ මොකද අපිට මේ මනසින් මේ මොළයෙන් වෙන අසමතුලිතතාවයල් ඒවා මේ ඇත්තටම පිට එළියේ ඉන්න කෙනෙකුට දැනෙන්නේ නැහැනේ. ඒක දැනෙන්නේ Tamanටමයි. එතකොට ඒ කෙනා දන්නේ නැහැ ඇත්තටම අපිට මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක. ඒ නිසා අපි කවදාවත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ අපේ ස්වාමියාට, අපේ අම්මට තාත්තට. ඒ අයට අපිට තියෙන මේ බැරෑරුම්කම මේ රෝගය ගැන විනිශ්චයක් දෙන්න. අම්මේ මට මෙහෙමයි තාත්තේ මට මෙහෙම හිතෙනවා අරම මේකයි කියලා කියන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මොකද අනිවාර්යයෙන්ම අපි කාවම හරි දැනුවත් කරන්න ඕනේ. මොකද නැත්තම් අපේ ජීවිතය ඇත්තටම අවදානම්. මොකද අපිට අපිව පාලනය කරගන්න බැරුව ගියාම ඇත්තටම අපි කරන්නේ මොකක්ද කියන එක ඒ වෙලාවට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. අත්දැකීමක් වශයෙන් මම මේ ප්‍රකාශය කරන්නේ. අපි බලමු දැන් කොහොමද මේ ડિප්‍රෙෂන් රෝගයේ රෝග ලක්ෂණ කියලා. ඇත්තටම මේ රෝග ලක්ෂණ නම් අධික නිදිමත බව. ඇඟට තෙහෙට්ටුව දැනෙනවා. ඇඟ අප්‍රාණික ගතියක් දැනෙනවා. හැම දෙෙම එපා වෙලා වගේ දැනෙනවා. කිසිම සතුටක් නැහැ හිතේ. සතුටක් අපිට අහලකවත් හොයාගන්න නැහැ. එතකොට තරහ යනවා. දුක හිතෙනවා. අපිට කවුරුත් නැහැනේ කියන හැඟීමක් ඇති වෙනවා. ඇත්තටම අපි වටේ ගොඩක් කට්ටිය ඉන්නවා. නමුත් අපි තනි වෙලා කියන හැඟීම අපිට දැනෙනවා. ඇත්තට මේක ලොකු මානසික පීඩාවක්. ඊට පස්සේ අපි මොකද කරන්නේ? අපි කල්පනාවට වැටෙනවා. අනේ අපිට නෑ. අනේ අපිට බෑ. අපිට කවුරුත් නැහැ. කියන්න කෙනෙක් නැහැ. අපේ වැඩවලට උදව් කරන්න කෙනෙක් නැහැ. නැහැ. ටොක්සින් ලෙවල් එක. ඒ ලෙවල් එකට අපි යනවා. අනිවාර්යයෙන්ම ડિප්‍රෙෂන් හැදෙන්නේ මේ කිමිකල් බැලන්ස් එක අවුට් ගියාම. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙන විශේෂ අවයවය දන්නවනේ ඔයාලා. මොලේ. ඒ මොලේ තියෙන නියුරෝ මං හරිනම් හරි මම වැරදි නම් නිවැරදි කරන්න කවුරු හරි නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලාත් කියනවා ඒවට. කෙමිකල් කියලා තමයි මගේ ડોක්ටර් නම් මට අඳුන්වලා දුන්නේ. ඒක බැලන්ස් එක නැති වුනහම ඕනම කෙනෙකුට තරාතිරමක් නැතුව පෝසත්ද දුප්පත්ද පොඩිද ලොකුද කියලා නැහැ. අනිවාර්යෙන් ડિප්‍රෙෂන් කියන රෝගයට ගොදුරු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ වෙලාවට අපිට තනියෙන් ගොඩෙන්න බෑ. ඒ වෙලාවට කෙනෙක්ගේ උදව් අවශ්‍යයි. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඔයාලට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාලා මේ කාට හරි මේ දේවල් කියන්න ඕනේ.
කාටම හරි විශ්වාසවන්ත කෙනෙකුට කියනවා. එතකොට තමයි තමන්ගේ ජීවිතේ කිසිම වැරදි තීරණයක් ගන්න නැතුව ලෙඩෙන් අත් මිදිලා ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මේ රෝගේ හැදුන කෙනෙක් හැටියට මම විශාල වශයෙන් මානසික පීඩාවලට ලක් වුණා. සියලුම දේ වැරදි විදිහට පේන්න ගත්තා. ජීවිතේ එපා වුණා. ජීවිතේ නැති කරගන්න තත්යකට තරම් එපා වුණා. මට හිතෙන්න ගත්තා මම මොකටද ජීවත් වෙන්නේ? ඇයි දෙයියනේ මම ජීවත් වෙන්නේ? මොකටද ඇයි මගේ මේ වටිනාකමක් නැති ජීවිතේ මං තියන් ඉන්නේ? ඇත්තට මේ වගේ භයංකාර සිතුවිලි පෙළක් එක දිගට රාවය වෙනවා මේ මනසේ. ඒක මං හිතන්නේ නැහැ මොනම කෙනෙකුටවත් මේ මනසෙන් හැදෙන ඒ දේ කටින් දෙයක් කියලා නවත්තන්න පුළුවන් කියලා. බෑ. ඒක පිට කාටවත් කරන්න බෑ. අපිම තමයි කරගන්න ඕනේ. නමුත් අපිට ශක්තියක් නැහැ. අපිට උදව් අවශ්‍යයි. බාහිරින් උදව් අවශ්‍යයි. මොනවාද මේ උදව්? ඇත්තටම අපිට ගෙදරක වැඩ වැඩි නම් අපිට කරගන්න ශක්තිය අඩුයි නම් අපි කරන්න ඕනේ පළවෙනිම දේ උදව් ඉල්ලගන්න එක. කිසිම පැකිලීමකින් තොරව කිසිම ලැජ්ජාවකින් තොරව තමන්ගේ ස්වාමියාගෙන් උදව් ඉල්ලන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඇත්තටම ඒක ස්වාමියාගේ වගකීමක්. මං හිතන විදිහටම ස්වාමියාගේ ඒක වගකීම. එයා අපේ ශරීර සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍ය ගැන හරියටම අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා සමහරක් වෙලාවට අපේ වෙනස් වීම එයාලට දැනෙන්න ගන්නවා. මොකද එයාලා අපි ගැන හරියටම ඔය කියන්නේ මීටරෙන් කියලා මීටරෙන් ඉන්නවනම් ඇත්තටම අපේ වෙනස කාටද ඉස්සෙල්ලාම තේරෙන්නේ? අපේ ස්වාමියාට, එක්ක අපේ දරුවන්ට, එක්ක අපේ අම්මට, එක්ක අපේ තාත්තට. එතකොට අපෙන් ඇහුවොත් මොකද පුතේ ඔයාට වෙලා තියෙන්නේ? මොකද දුවේ ඔයාට වෙලා තියෙන්නේ? ඈ මොකද මේ වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම ඉන්නේ කියලා ඇහුවම අපි මුකුත් නැහැ කියන තරමට යන්නේ නැතුව ඔව් තාත්තේ මට මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තෙන්ම මට උදව් අවශ්‍යයි කියලා මේ කටින් කියන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. තේරුණාද? ඒක තමයි ඔයාලගේ ලොකු පළවෙනිම ට්‍රීට්මන්ට් එක. ඔයාලට තනියෙන් වැඩක් කරගන්න අපහසු වුණා. බය නැතුව සැමියාගෙන් උදව් ඉල්ලන්න. අනිවාර්යෙන් එයා උදව් කරනවා. ඔයාලා බැගෑපත්ව දෙයක් ඉල්ලුවොත් ඔයාලගේ සැමියා කරන්නේ නැතුව ඉන්නේ නැහැ. මම දන්නවා ඒක. මොකද ඒ ආදරේ කියන දේ හැම දෙයකටම යටයි. ඒ නිසා එයාගෙන් උදව් අවශ්‍යයි. ඒ උදව් ඉල්ලන්න. ඒ උදව් ඉල්ලලා එයාට තේරුම් කරලා දෙන්න මම ඉන්න තත්ත්වේ. එහෙම තේරුම් කරලා දීලා අපිට ඒකෙන් ගොඩ එන්න බෑ වගේ දැනෙනවා නම් අපි ඇත්තටම ප්‍රතිකාර වලට යා යුතුයි. මොකද ඒ කියන්නේ අපේ ලෙවල් එක ඉහළ පහළ යන නිසා සාමාන්‍යයෙන් අපිට ඒ හෝමෝන් එක පිටින් ශරීරයට ගන්නත් වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් එහෙම කිමිකල් එක ටිකෙන් ටික බැලන්ස් වෙනකොට අපි හරි මිම්මට එනවා. ඒ වගේම තමයි අපේ හිතේ උත්සාහය තියෙන්න ඕනේ මේ ලෙඩෙන් ගොඩ එන්න. ඇත්තටම ලෙඩාට තරම් උත්සාහයක් වෙන පිට කාටවත් තිබ්බත් වැඩක් නැහැ. ලෙඩ වෙච්ච අපිට තියෙන්න ඕනේ මේ ලෙඩෙන් ගොඩ එන්න උවමනාව. එහෙම උවමනාව තියාගෙන අපි වැඩ කරොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ මේ ලෙඩෙන් උත්සාහයෙන්ම ගොඩ එන්න පුළුවන්. එහෙම ගොඩාව කෙනෙක් තමයි මම. අද මෙහෙම මම සතුටින් ඉන්නේ මේ විදිහට මම උත්සාහ කරපු මගේ ස්වාමියාගේ බලවත් උදව් වලින් ඇත්තටම මාව හොඳට බලාගත්ත එයා නිසා තමයි අද මම මෙතන ඉන්නේ. අද මම මෙහෙම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඇත්ත වශයෙන්ම මං 100ට
50ක්ම එයාට දෙනවා. ඒ මොකද කිව්වොත් මාව තේරුම් ගැනීම උදෙසා. ඉතින් මගේ හැම කරදරයකදීම එයා ළඟින් හිටියා. ඒක නිසා මට ගොඩ එන්න පුළුවන් වුණා. ඉතින් සමා වෙන්න ඇත්තෙන්ම මට හරි ඒක තාමත් ඒක හරිම සෙන්සිටිව් සිද්ධියක්. ඇත්තටම මම මාස ගාණක් මේ හරියට දුක් විඳා. ඉතින් මම කියන්නේ ඔයාලා දුක් විඳින්න ඕනේ නැහැ. උදව් ඉල්ලන්න බය වෙන්න එපා. අපි ගොඩ එමු. අපිට පුළුවන්. අපිට බැරි නැහැ. කවදාවත් ඔයාලා හිතන්න ඔයාලට එනේ සිතුවිලි ඇත්තටම පාලනය කරන්න බෑ. මට පාලනය කරගන්න පුළුවන් උනේත් නැහැ. නමුත් අවට උදව්වෙන් මම ඒ දේ කළා. මගේ ස්වාමියාගේ උදව්වෙන් මම ඒ දේ කළා. ඉතින් මම ඔයාලට කියන්නේ එහෙම ලෙඩක් තියනවා නම් කවදාවත් ගෙදරට වෙලා හැංගිලා ඉන්න එපා. යන්න. ඒවටම අදාළ ඩොක්ටර්ස්ලා ඕන තරම් අපේ ලංකාවේ ඉන්නවා හොඳම හොඳ ඩොක්ටර්ස්ලා. ඒ වගේ හොඳ ගුණ යහපත් ඩොක්ටර් කෙනෙක්ගෙන් තමයි මම මේකට ප්‍රතිකාර ගත්තේ. එහෙම කිව්වොත් මං අවුරුද්දක් දෙකක් විතර එක දිගට ප්‍රතිකාර ගත්තා. ප්‍රතිකාර ගන්න ගමන් තමන්ගේ මනසින් හීල් වෙන්න ඕනේ. ඒ කිව්වේ. ඇත්තටම අපි මම ඔයාලට පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. අපිට අර සිතුවිලි ගොන්නක් එනවනේ ওই ලෙඩේ හැදුනහම. ඒ සිතුවිලි ගොන්න එනකොට අපි තදින් අල්ලගෙන භාවනාවකට මුහුණොත් භාවනා කරන්න හුරු වුණොත් ඇත්තටම අපිට මේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න පුළුවන්. මම බෙහෙත් සහ භාවනාව ඒ දෙකෙන් තමයි මම මේ තත්ත්වයට අද ආවේ. සැමියාගේ උදව්වත් මත ඒ තත්ත්වයෙන් ගොඩ ඇවිත් ඉන්නවා. නමුත් තාම ඒ රෝග ලක්ෂණ තියෙනවා කිව්වොත් මේ පේනවද ඔයාලට මගේ ඇස් යට මේ කළු. ඒ ලෙඩේ හැදුනහම ප්‍රධානම දේ මේ ඇස් යට කළු වෙනවා. යට මේවා කළු වෙනවා. ඇත්තටම මේ නිකම් විශාල රෝගියෙක් වගේ පේනවා මූණ එල්ලා වැටිලා. ඒ කියන්නේ මූණෙන් අපිට දර්ශනය වෙනවා මේ ඇත්තටම මෙයා ඉන්නේ ලොකු පීඩාවක කියලා. ඉතින් මං ඒකෙන් ගොඩ ආවත් මගේ මූණේ ඉරියව් තාම මේ මැකිලා නැහැ. ඉතින් මම කියන්නේ ඔයාලා ඒකට අනිවාර්යෙන් ප්‍රතිකාර ගන්න. මේ ලංකාවේ ඉන්න හොඳ ඩොක්ටර්ස්ලා නැත්තේ නැහැ. දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා ඉන්නවා. අපේ හිත හදලා අපිට බෙහෙත් ටික වෙලා දීලා වෙලාවට බොන්න කියලා අවවාද දීලා අපිව මේ තත්ත්වෙන් ගොඩ ගන්න ඩොක්ටර්ස්ලා අනන්තයි අප්‍රමාණයි ඉන්නවා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ රෝගී තත්ත්වයට දුන්න බෙහෙත් ටික. ඉතින් මේ ඉතුරු එක මම මේක බිව්වෙත් නැහැ. මොකද මං බෙහෙත් වලටම හුරු වුණේ නැහැ. මං ගොඩක් දේවල් අත්දැකීම් කරලා තමයි මං ගොඩක් මේ ලෙඩේ සනීප කරගත්තේ. මේ තියෙන්නේ නම පේනවද දන්නේ ඔයාලට. මේකෙන් මෙන්න මේක උදේටයි හවසටයි තමයි බිව්වේ. ඉතින් මම බෙහෙත් ගත්තේ හරිය ලොකු දෙවි කෙනෙක්. ඇත්තමයි ඒ ડોක්ටර් හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. කිව්වොත් මෙන්න මේ තියෙන්නේ මගේ රෝගී විනිශ්චය පොත. ඉතින් ඒක කවුද මේ ડોක්ටර්? කියන්න පුළුවන්ද කවුද කියලා? ડોක්ටර් ගයාන් ජයවර්ධන මහත්මයා. ඇත්තටම මම එයාට ගොඩක් ණය ගෙවි. මොකද මට මේ තත්ත්වයෙන් මිදෙන්න උදව් කරපු එකම ડોක්ටර්.
මේ පොත පිරෙන්න දෙන්නේ නැතුව මේ අකුරු වලින් පිරෙන්න දෙන්නේ නැතුව මේ පොත පිටු 4කින් 5කින් නවත්තලා දුන්න ડોක්ටර් කිව්වොත් හරි. ડોක්ටර් ගයාන් ජයවර්ධන. හරිම හොඳ ડોක්ටර් කෙනෙක්. ඇත්තටම මම මෙහෙම අද මේ තත්ත්වෙන් ඉන්නේ. ඇත්තට මේ දෙවි කෙනාගේ පිහිටි. මිහිපිට දේවරු කියන්නේ අන්න ඒ වගේ අයට. ඉතින් මම ඔයාලට කියන්නේ මම මේ අත්දැකීම ඔයාලට බෙදා ගන්න ආවේ ඇත්තටම මං වගේ තව කී දෙනෙක් මේ ලෝකේ ඇතිද? මේ රටේ මේ සමාජේ ඇත්තමයි ලොකු පීඩාවක් මේක. මේකෙන් ගොඩ එන්න නම් අනිවාර්යෙන් මේ ලෙඩේ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. අපිට අර කියපු ඒ රෝග තත්ත්ව තියෙනවා නම් අනිවාර්යෙන් අපි ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඇත්තටම අපිට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට මේ රෝගෙන් ගොඩ එන්න පුළුවන්. ඇත්තටම මට හරිම සතුටුයි මේ රෝගය ගැන ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන් වෙච්ච එක ගැන. මං හිතනවා මේකෙන් පොඩි හරි දැනුමක් මගෙන් ඔයාලට ලැබුණා කියලා. ඉතින් මං හරි කැමතියි මගේ ජීවිතේ බෙදා ගන්න. මං ඔයාලට පළවෙනි වීඩියෝ එකෙනුත් කිව්වා මං ආවේ ඔයාලත් එක්ක මගේ ජීවිතේ බෙදා ගන්න කියලා. මගේ ජීවිතේට මේ හැම දෙයක්ම වටිනවා. පරිසරය, එතකොට සම්බන්ධතා, දරුවෝ, ආදරය, සෙනෙහස මේ හැම දෙයක්ම ඇත්තටම මට වටිනවා. ඒ නිසා මම මේ හැම දෙයක්ම ඔයාලත් එක්ක බෙදා ගන්න කැමතියි. ඒ නිසා මම ඔයාලගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි, කරුණා කරලා ඒ වගේ රෝග ලක්ෂණ ඔයාලට දැනෙනවා නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. වචන පැටලෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේ ડોක්ටර්ස්ලා ඕන තරම් ඉන්නවා අපේ පෞද්ගලිකත්වයේ රැකලා අපිව හොඳ කරලා අපිව මේ තත්ත්වයට ගන්න පුළුවන් හොඳ යහපත් ගුණධර්ම වලින් පිරිච්ච ડોක්ටර් කෙනෙක් නැත්තේ නැහැ මේ ලංකාවේ ඉන්නවා. ඒ ડોක්ටර් ගයාන් ජයවර්ධන. ඉතින් මම කියන්නේ ඔයාලට යන්න. එයා ගාවට යන්න. හිත සනස ගන්න, හිත හදා ගන්න. ඒ වගේම ඔයාලගේ සැමියාවත් එක්කාසු කරගෙන එයාගේ හිත සැනසෙන විදිහට අපි රණ්ඩු සරුවල් කරගන්න නැතුව මේ රෝගෙන් ගොඩ එමු. ඒක තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් මට හරිම සතුටුයි මට මේ දේ ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න පුළුවන් වෙච්ච එකට. ඉතින් මම ආයෙත් දවසක ඔයාලට වටින වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බුවට එනකන් ඔයාලා හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි, විශ්ව මාතාවගේ ආශිර්වාදය නිතින්ම ඔබ සියලුම දෙනාට ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ගිහින් එන්නම්.